Hi fashion lovers. ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම වීඩියෝ පොඩක් වෙනස් විදිහට කරන්න හිතුවා. මොකද මම සාමාන්‍යයෙන් outfits විතරයි පෙන්නන්නේ. ඉතින් මට අද හිතුණා මම පොඩක් ඒ ගැන විස්තර කරොත් හොඳයි කියලා. අද මගේ topic එක denim. මම ඊට කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. denim සම්බන්ධයෙන්. හැබැයි මේක චුට්ටක් වෙනස්. ඉතින් අද මගේ ගාව තියෙනවා outfits පහක්. ඒ වගේම මම ගාව පොඩි fashion tip එකකුත් තියෙනවා. මම මේක වීඩියෝ එක අන්තිමේදී ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම ඔයාලට ආදරෙන් කියනවා මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා අන්තිම වෙනකන්. ඉතින් බලමු. පළවෙනි outfit එක තමයි denim oversize jacket එක denim wide leg high waist pant එක. ඉතින් මම ඒකට ඇඩ් කරලා තියෙනවා මේ වගේ පොඩි shoulder bag එකක්. මම හිතනවා white sneakers දෙකක් මේකට ගැලපෙනවා කියලා. අපිට පුළුවන් ඕන නම් white හරි black හරි crop top එකක් ඇතුළට අඳින්න. මේකේ buttons මේ විදිහට දාන්නේ නැතුව ඒ වගේම sunglass දෙකක් මේකට ඇඩ් කරගන්න පුළුවන් නම් තවත් ලස්සනයි කියලා මට හිතෙනවා. denim maxi dress එකක්. ඇත්තටම කිව්වොත් මේක මගේ favorite dress එක. ඉතින් මම ඉස්සෙල්ලා වගේම මේකට white shoes දෙකක් use කරා. හැබැයි මට මේකට හිතෙනවා heels දෙකක් දැම්මත් ගැලපෙයි කියලා. ඒ වගේම crossbody bag එකක් මේකට මම මේ පාර ගත්තා. මට හිතෙනවා ඒක ගැලපෙනවා ඇති කියලා. ඉතින් මට ඉතින් අනිත් එක කොණ්ඩේ වුණත් මේ විදිහට කරන්නේ නැතුව රිලැක්ස් දෙන්න මේක තව කැෂුවල් ලුක් එකක් එයි කියලා. කැෂුවල් ඩේ අවුට් එකකට ෆ්‍රයිඩේ ඩිනර් අවුට් එකකට මේ වගේ එකක් ඇඳුත් ලස්සනයි කියලා මට හිතෙනවා. shoulder dress එකක් ඇඳා. මට හිතුණා මේකට සුදු පාට crop top එකක් ඇතුළට ඇඳ ගැලපෙයි කියලා. ඒ වගේම සුදු පාට shoes දෙකක්. ඒ වගේම ඉස්සෙල්ලා මම use කරපුම shoulder bag එක මට හිතුණා මේකට ගැලපෙයි කියලා. ඉතින් මට හිතුණා මේ look එක හොඳයි කියලා romantic layout එකකට. ඒ වගේම casual outing එකකට හරිම comfortable. ඒ වගේම මට හිතෙනවා simple කියලා. කියන්න ඔයාලගේ අදහස මේ outfit එක ගැන. denim skirt එකක්.
ඒකට මම පාවිච්චි කරා ඉස්සෙල්ලා මම ඇඳ white color top crop top එකමයි පොඩ්ඩක් මම ඒක චුට්ටක් වෙනස් කරා මේ වගේ පොඩි ගැටයක් දෙන්න දාලා simple ඒවා ඉස්සෙල්ලා වගේම තමයි white shoes දෙක crossbody bag එක මට හිතෙනවා මේකට පොඩි slippers දෙකක් දැම්මත් ගැලපෙනවා කියලා හරිම simple ඒ වගේම එලිගන්ට් ලුක් එකක් තියෙනවා කියලා මට හිතෙනවා outfit එක denim maxi skirt එකත් එක්ක denim crop top එකක් ඇතුළට ඇඳා. ඒ වගේම linen blazer එකක් මම උඩින් ඇඳා. මම හිතනවා මේ කොම්බ එක ගැලපෙනවා කියලා. ඒ වගේම white shoes cross shoulder bag මම මේකට ඇඩ් කරා. මම හිතනවා මේ ඔක්කොම එකට පර්ෆෙක්ට් කියලා. මේකේ පොඩි බ්ලේසර් එක යූස් කරපු නිසා මට හිතෙනවා මේක පොඩි ඔෆිෂියල් ලුක් එකකුත් ආවා කියලා. මට හිතෙනවා ෆ්‍රයිඩේ ඔෆිස් එකකට ඒ වගේම normal outing එකකට උනත් මේ වගේ ලුක් එකක් ගැලපෙයි කියලා. outfits පහ තමයි මම අද ඔයාලට ගෙනාවේ. ඉතින් ඔයාලට මතක ඇති වීඩියෝ එක පටන් ගන්නකොට මම කිව්වා මම පොඩි ෆැෂන් ටිප් එකක් දෙනවා කියලා. ඒක තමයි මේක. මම හිතන්නේ ඔයාලට මතක ඇති මම මේක ඇඳා ඕවර්සයිස් ඩෙනිම් ජැකට් එක. ඇත්තම කිව්වොත් මේක මේල් සෙක්ෂන් එකේ මම ගත්ත එකක්. 3XL. මම මේකට හරි ආසයි ඒක නිසා මම ගත්තා. අරගෙන මම මේකට ඔයාලට පේනවා ඇති මම ළඟට ආවොත් මම මේකේ ඇතුළට පොඩි ඉලාස්ටික් එකක් දාලා මේකේ මේ සයිස් එක මම පොඩ්ඩක් අඩු කරගත්තා. ඉතින් මේක දැන් ඇත්තටම මීඩියම් සයිස් වගේ. ඉතින් පොඩි දෙකකින් මම ඒක හදාගත්තා මට අවශ්‍ය සයිස් එකට. ඉතින් මම හිතනවා ඔයාලට උනත් ඕනම ලොකු ජැකට් එකක් ඕන টොප් එකක් උනත් මේ වගේ පොඩි දෙයකින් පොඩි ඉලාස්ටික් එකක් ඇතුළට දාලා මේ වගේ අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න පුළුවන් කියලා. ඉතින් අද දවසට මම ගෙනාවු outfits ටික එච්චරයි. මම හිතනවා ඔයාලට පොඩි හරි අදහසක් එන්න ඇති කියලා මම කරපු මේ වීඩියෝ එකෙන්. මම කැමතියි ඔයාලගේ අදහසුත් දැනගන්න. පුළුවන් නම් මට පොඩි කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා මාව subscribe කරලා නැත්නම් මම ආරාධනා කරනවා ඔයාලට මාව subscribe කරන්න කියලා. Thank you.